සුබ දවසක් සියලුම දෙනාට. ඔන්න ඔය ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් බලාපොරොත්තුෙන් හිටිය ගෝල්ඩ් මාකට් එකේ ප්‍රයිස් මූවමන්ට් එක ඊළඟට මොකක්ද වෙන්නේ කියන එක ඇනලිස්ට් එකේ මම ගෙනල්ලා තියෙනවා. එමත් නැත්නම් කවුන්ට් එකකින් මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා විස්තරාත්මකව. ඒ කියන්නේ මෙතනදී මම බලාපොරොත්තු වෙනවා මාකට් එක බෙයාරිෂ් උනේ කොතනින්ද? එතනින් පටන් ගත්ත මෙන්න මේ සම්පූර්ණ කරෙක්ෂන් එක මොන විදිහේ කරෙක්ෂන් එකක්ද කියලා ඕගොල්ලන්ට පෙන්වා දෙන්න මගේ තියෙන දැනුම භාවිතා කරලා මම අදහස් කරන මේකේ මූවමන්ට් එක. ඉතින් ඕගොල්ලන්ට මෙතනදී පේනවා ඉනිෂියලි මම මාක් කරලා තිනවා මෙන්න මේ විදිහට. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මෙතනදී ගත්ත තින් මෙතන හයි පොයින්ට් එකේ ඉඳලා මේක ආපු පළවෙනි එක මම මෙන්න මෙතන ඔයගලට පේනවා A එකක් කියලා දාලා තියෙනවා මම 1 කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ 1 2 3 4 කියන පැටර්න් එකකුත් මෙතන යන්න පුළුවන් කියලා අදහස් කරනවා. ඒ වගේම මෙතන තව A B C D E කියලා පැටර්න් එකකුත් මම මෙතන මාක් කරගෙන ඉන්නවා. ඉතින් අපි බලමු මෙතනට එන්න කලින් කොහොමද මෙන්න මේ බෙයාරිෂ් මාකට් එක මූව් වෙලා තියෙන්නේ කොහොමද කියලා මුල ඉඳලා අයිඩියා එක ගමු. ඉතින් ඔයගලන්ට පේන මම ඉන්නේ 1 hour කියන ටයිම් chart එකේ ගෝල්ඩ් මාකට් එකේ. අපි යමු මේකේ බෙයාරිෂ් එක පටන් ගත්තේ කොතනින්ද? අපි එතනට මේ මාකට් එක අරගෙන යමු. ඔයගලන්ට පේනවා මෙන්න මේ පොයින්ට් එක අපි ටිකක් zoom ඉන් කරගමු ස්ක්‍රීන් එකට ක්ලියර් වෙන විදිහට. ඔයගලන්ට පේනවා මෙන්න මෙතන 5598න් මෙන්න මේ බුලිෂ් මාකට් එක සෑහෙන කාලයක් බුලිෂ් විදිහට මූව් වෙච්ච බුලිෂ් ට්‍රෙන්ඩ් එක රිවර්ස් වෙලා තියෙනවා. සඩන් ක්‍රෑෂ් එකක් එහෙමත් නැත්නම් ෂාප් ඩවුන්වර්ඩ් මූවමන්ට් එකකින් මේක ඩවුන් වෙලා තියෙනවා. කොච්චරද කියනවනම් ප්‍රයිස් එක 4390 4402ට 3ට වගේ මේක ඩවුන් වෙලා තියෙනවා. එතකොට අපි මෙතන ඉඳලා අපි බැලුවොත් එන්නේ මෙතන ඉඳලා බැලුවොත් මේ මූවමන්ට් එක ඩවුන් මූවමන්ට් එක කියන්නේ ඉනිෂියල් මූවමන්ට් එක වේව් රීටෙස්ට්මන්ට් එකත් එක්ක ගත්ත ඉනිෂියල් එකත් එක්ක මෙතනදී මම මාක් කරගන්නවා මෙන්න මේක A එකක් වශයෙන් මේක B එකක් වශයෙන් මේක C එකක් වශයෙන්. ඒ කියන්නේ මෙතන මම මෙතනදී වැඩි කවුන්ට් එක බලන්න යන්නේ නැහැ මේ ඉනිෂියල් මේකේ කොහොම ගත්තත් මෙතන W වේව් මූවමන්ට් එකක් ගිහිල්ලා තියෙනවා කියලා අපිට ගන්න පුළුවන්. මෙතනදී අපි කරෙක්ෂන් එක මේ විදිහට ගන්නත් පුළුවන්. මේම අරගෙන මෙතනදී මේම WXY පැටර්න් එකක් ගන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තව කට්ටිය මෙතන ඩීප්ලි ගිහිල්ලා බලලා මෙතන සමහරක් වෙලාවට කවුරු හරි කෙනෙක් මෙතන නියුට්‍රල් ට්‍රයැන්ගල් එකක් විදිහට ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් කොහොම ගත්තත් මේක W වේව් එකක් වෙනවා. මෙතන A B C කියන වේව් පැටර්න් එකක් මුවලා තියෙනවා. එතකොට අපි එතනින් අපි ගත්තොතින් මේක W කියලා ඊළඟ මූවමන්ට් එක තමයි අපිට කම්ප්ලෙක්ස් වෙන්නේ මේක කොහොමද අපිට අපේ නොලෙජ් එකත් එක්ක අපි කොහොමද පැටර්න්ස් අයිඩෙන්ටිෆයි කරන්නේ කියලා අපි පොඩ්ඩක් හිර වෙන්නේ. එතනදී මුලින්ම මම ගියොතින් ඉනිෂියල් අප් මූවමන්ට් එකත් එක්ක එතනදී මෙන්න මේ මූවමන්ට් එක මෙයා මෙතනට 4163ට 4163ට මෙයා ඩවුන් වෙලා පේක ගත්ත W පොයින්ට් එකදී මම මෙතන ප්‍රයිස් එක දාන්නම් ඔයගොල්ලන්ට පේන්නත් එක්ක 4163
4164 ඩවුන් වෙලා මෙයා ෂාප් අප් මූවමන්ට් එකක් දුන්නා කීයටද 4513ට. මෙතනදී මෙන්න මේ මූවමන්ට් එක අපි ට්‍රැක් කරොත් සමහරක් වෙලාවට ඔයගොල්ලෝ සික්සැක් එකක් වශයෙන් මේක ගන්නත් පුළුවන්. එහෙම කොහොම ගත්තත් මෙතන තියෙනවා ට්‍රයැන්ගල් වේව් මූවමන්ට් එකක්. ඒක මෙතන ආයි සික්සැක් ටයිප් එකේ මූවමන්ට් එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඉලියට් වේව් කවුන්ටර් කෙනෙක් වුණොත් ඕගොල්ලෝ සමහරක් වෙලාවට මෙන්න මේක සික්සැක් මූවමන්ට් එකක් වශයෙන් අයිඩෙන්ටිෆයි කරලා මේක මාක් කරන්න පුළුවන් A B C කියලා. නමුත් මෙතන ඇත්තටම නියෝ වේව් කවුන්ටර් එකෙන් තමයි හරියටම අපිට වැලිඩේට් කරන්න පුළුවන් වෙන්නේ මේ කන්ෆර්ම් කරගන්න පුළුවන් වෙන්නේ මොන විදිහේ පැටර්න් එකක්ද මෙතන ඇත්තටම මාකට් එක මූව් කරලා තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා එලියට් වේව් එකෙන් පස්සේ නියෝ වේව් කියන concept එක බී වෙලා තියෙන්නේ එලියට් වේව් වල තියෙන දුර්වලතාව. එහෙමත් නැත්නම් conflict levels. එහෙමත් නැත්නම් අපිට හොයාගන්න confuse වෙන movements identify කරගන්න බැරි වුණාම එතනදී කොහොමද move වෙලා තියෙන්නේ කියලා නියෝ වේව් හොයාගත්ත මිස්ටර් ලීන් නීල කියන මහත්මයා මේක හඳුන්වා දීලා තියෙනවා. ඒ කියන්නේ එලියට් වේව් කවුන්ටර්ස්ලා 10 දෙනෙකුට අපි chart එකක් දුන්නොත් මේක එලියට් වේව් එකකින් ඕගොල්ලන්ගේ අපි කියමු අවුරුදු 5ක එක්ස්පීරියන්ස් තියෙන එලියට් වේව් කවුන්ටර්ස්ලා කියලා. අපි දෙනවා ඒගොල්ලන්ට chart එකක් ඇනලිස් කරන්න කියලා තමන්ගේ knowledge එක භාවිතා කරලා. නමුත් ඒ 10 දෙනාම දෙන chart analysis කියන්නේ chart count එක එලියට් වේව් knowledge එකට අනුව 10 දෙනාම දෙන එක සමානද නැත්නම් විවිධ ආකාරයේ chart එකක්ද තියෙන්නේ. 10 දෙනාගෙන් සමහරක් වෙලාවට 10 දෙනාම එක එක විදිහේ කවුන්ට් ගන්න පුළුවන්. එහෙම නැත්නම් 5 දෙනෙක් වෙනස් වෙන්න පුළුවන්. තවත් කට්ටිය කීප ආකාරයකට වෙනස්ම ආකාරයකට කවුන්ට් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන මේ වැරද්ද මෙන්න මේ නියෝ වේව් කියන concept එක හොයාගත්ත මහත්මයා අයිඩෙන්ටිෆයි කරගත්තා එලියට් වල තියෙන බරපතලම වැරද්දක් තමයි කවුන්ටර්ස්ලා 10ක් ගත්තොත් 10 ආකාරයකට තමයි කවුන්ට් එක වෙන්නේ. නමුත් මාකට් එක මූව් වෙලා තියෙන ඇත්තටම ගත්තොත් එකම එක විදියකට තමයි. ඉතින් අන්නේ ඒක ඒ වැරද්දත් අඳුනගෙන තමයි එලියට් වේව් වල තියෙන දුර්වලකම් අඳුනගෙන මෙන්න මේ කන්ෆර්මේෂන්ස් එහෙමත් නැත්නම් වැලිඩේටිං කරන මතයක් ක්‍රමවේදයක් හඳුන්වා දීලා තියෙනවා මෙන්න මේ නියෝ වේව් වල. ඒකේ අපිට වේව් එක මූවමන්ට් එකකින් තව මූවමන්ට් එකක් යනකොට වැලිඩේට් කරගන්න පුළුවන් අපි ගත්ත පැටර්න් එක නිවැරදිද කියලා. මම අරගෙන තියෙන්නේ WXY කියන පැටර්න් එකක්. එතනදී අපිට ෆිබොනාචි එක්ස්ටෙන්ෂන් එක දාලා බැලුවොත් අපිට බලන්න පුළුවන් y එක මිනිමම් ගාන ඇවිල්ලාද කියලා. 618 ක්‍රොස් කරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට මෙතන මෙන්න මේ මූවමන්ට් එක එමත් නැත්නම් මේ පැටර්න් එක මම අරන් තියෙනවා WXY කියලා. එතකොට ඊට පස්සේ මේ මූවමන්ට් එක සඩන් ඩ්‍රොප් එකක් ඇවිල්ලා සයිඩ් වේ ගිහිල්ලා ආයි අප් එකට ගිහිල්ලා තියෙනවා. සඩන් ඩ්‍රොප් එකක් ඇවිල්ලා සයිඩ් වේ ගිහිල්ලා ආයි අප් එකට ගිහිල්ලා තියෙනවා මේ හදපු හයි එක බ්‍රේක් කරලා. එහෙමනම් මෙන්න මේ පැටර්න් එක බුලිෂ් පැටර්න් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරගෙන පැටර්න් එකක් වෙන්න ඕනේ. මෙතනදී ගත්ත බෑරිෂ් පැටර්න් එක රිවර්ස් පැත්තට හරවලා ගත්ත මූවමන්ට් එක මෙයා උඩට අරන් යනවා. නමුත් අපිට පේනවා මෙතනදී මෙන්න මේ WXY කියන පැටර්න් එක WXY කියන පැටර්න් එක වැලිඩේට් වෙන්න නම් කන්ෆර්ම් වෙන්න නම් පෝස්ට් පැටර්න් එකක් දෙන්න ඕනේ. පෝස්ට් පැටර්න් එකක් දෙන්න මේක අඩුම අන්තිම වේව් එක. මෙන්න මෙතන ඉඳන් ගිය අන්තිම වේව් එක මෙයා බ්‍රේක් කරන්න ඕනේ මේට වඩා අඩු කාලයකින්. නමුත් ඔයගොල්ලන්ට පේනවා මේක පෝස්ට් පැටර්න් මේක දීලා නැහැ. පෝස්ට් පැටර්න් එක දීලා නැහැ. ඒ පෝස්ට් පැටර්න් එක දුන්නේ නැත්නම් යම් කිසි විදියකින් පෝස්ට් පැටර්න් එක දෙන්න ඕනේ මෙන්න මෙතනදී ඉනිෂියල්
පොයින්ට් එක. ඒ කියන්නේ ලාස්ට් y wave එකට ගිය price එක රිවර්ස් එකකින් බ්‍රේක් කරන්න ඕනේ මීට වඩා අඩු කාලෙකින්. නමුත් මේක පෝස්ට් පැටර්න් එක දීලා නැහැ කියන්නේ අපිට එතන කන්ෆර්මේෂන් එකක් එනවා මාකට් එක රිවර්ස් වෙන්නේ නැහැ. තව දුරටත් කන්ටිනියු වෙනවා කියලා. එතකොට අපිට මෙතනදී අයිඩියා කරගන්න පුළුවන් මෙතන පෝස්ට් පැටර්න් එක දුන්නේ මෙතනට ගොඩක් ටයිම් කන්සියුම් වුණා. අපි දල වශයෙන් බැලුවොත් එහෙම මෙතන කොච්චර ටයිම් එකක් ගිහිල්ලා තියෙනවද කියලා. මෙතනින් දල වශයෙන් අපිට එනවා මෙන්න මේ වගේ මම ටයිම් එක බලන්නේ මෙන්න මේ වගේ බාස් වලින්. ඒ කියන්නේ බාස් කොච්චරක් ගිහිල්ලා තියෙනවද කියලා මම ටයිම් එක කැල්කියුලේට් කරන්නේ. එතකොට මෙතන සාමාන්‍යයෙන් ගත්තොත් මෙතන වේව් එකට බාස් කියලා තියෙන්නේ 7යි. ඒ කියන්නේ මෙන්න මේ හරියට මූව් වෙනකොටත් මේක පහළට ඇවිල්ලා නැහැ. බොහොම පොඩි ප්‍රමාණයක් තමයි පහළට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේක අපි ඩිසයිඩ් කරනවා අපිට කන්ෆර්මේෂන් එකක් එනවා මේ හරියදීම මාකට් එක රිවර්ස් වෙන්නේ නැහැ තවදුරටත් කන්ටිනියු වෙනවා කියලා. ඊට පස්සේ අපි ට්‍රැක් කරන්න ඕනේ එනම් එතනදී හදපු පැටර්න් එක කුමක්ද කියලා. එතනදී මම හඳුනාගෙන තියෙනවා මෙන්න මේ පහළට ගියේ එක A wave එකක් වශයෙන් ඉහළට ගියේ B එකක් වශයෙන් මෙන්න මෙතන මම contracting triangle එකක් විදියට හඳුනාගෙන තිනවා. නමුත් මෙතන විශේෂත්වයක් තියෙනවා ඔයගලන්ට පේනවා මෙන්න මේ B wave එකේ peak එක. ඒ කියන්නේ B wave එකේ peak එක D wave එකේ peak එකෙන් peak price එක peak එක කියන්නේ high එක high price highest price එක D wave එකේ highest price එකෙන් break කරලා තියෙනවා මෙන්න මෙතන. එතකොට මේක reverse alternation triangle එකක් වෙනවා neo wave concept එකට අනුව. මෙතනදී Elliott wave counter කෙනෙක් මේක invalid කියලා ගන්නවා. එතකොට එයා අතරමං වෙනවා මෙතන wave pattern එක කුමක්ද කියලා හඳුනා ගන්න බැරිව. අන්න ඔය වගේ advanced ඒ කියන්නේ advantages මෙතන තියෙනවා neo wave concept එක දැනගෙන ඉන්න කෙනෙකුට. ඉතින් මෙතනදී මේ ට්‍රයැන්ගල් එක අල්ලන්න පුළුවන් neo wave දන්න කෙනෙකුටම පමණයි. ඉතින් මම මෙතනදී මාක් කරලා තියෙනවා මෙන්න මේ මෙතනට ආපු එක A wave එකක් කියලා. ඊළඟට මේ ට්‍රයැන්ගල් එක ඉවර කරේ කොතනින්ද? ඒක B wave එකක් කියලා. එතකොට A B කියලා වේව් පැටර්න් එකක් හඳුනාගත්තොත් මේක අපිට ගන්න පුළුවන් ෆ්ලැට් එකක් විදියට ගන්න පුළුවන්ද මේක සිග්සැග් එකක් ගන්න පුළුවන්ද කියලා ඔයගලන්ට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මොකද පළවෙනි වේව් එක වේව් පැටර්න් තුනක් ගියා නම් තුන්වෙනි එක අනිවාර්යයෙන්ම ෆ්ලැට් එක සිග්සැග් එකක් වේව් පහක එකක් යන්න ඕන. නමුත් මෙතන ඔයගලන්ට ට්‍රයැන්ගල් එකක් ගිහිල්ලා තියෙන නිසා මෙතන 618 එකට එන්න ඕනේ නැහැ. මේක අපිට ගන්න පුළුවන් ෆ්ලැට් කරෙක්ෂන් එකක් කියලා. එතකොට ෆ්ලැට් එකේ C wave එක වෙන්න ඕනේ ඉම්පල්ස් මෝඩ් එකක්. එහෙමත් නැත්නම් ටර්මිනල් ඉම්පල්ස් මෝඩ් එකක්. ඉතින් ඔයගලන්ට පේනවා මම මෙතනදී අරන් තිනවා මෙන්න මේක 1 2 කියලා සිග්සැග් ටයිප් එකෙන් 2 එක හදලා තිනවා, third එක හදලා තිනවා, fourth එක හදලා තිනවා, fifth එක හදලා තිනවා small x wxy කියන පැටර්න් එකකින්. small x wxy කියන පැටර්න් එකෙන් මෙන්න මෙතන මම අරන් තිනවා එතන ට්‍රයැන්ගල් ෂේප් එකක් දීලා තියෙන්නේ. මේම 618 එකට ඇවිල්ලා තිනවා. ඔන්න ඔය විදිහට මම මාක් කරගෙන තිනවා මගේ ඉනිෂියල් මූවමන්ට් එක. එතකොට මේක 2 3 4 5 ඊළඟට third wave එක shortest wave එක වෙන්න බෑ. ඒකත් අපි වැලිඩේට් කරගන්න ඕනේ. third wave එක shortest එක වෙනවද? එහෙමත් නැත්නම් second largest වෙන්නේ කියලා. මෙතනදී මම අරන් තියෙන විදිහට මෙන්න මේ third wave එක second largest wave එක වෙලා තියෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට පේනවා fifth wave එකට ගිහිල්ලා තියෙන time එකත් එක්ක ගොඩක් ටයිම් කන්සියුම් වෙලා තියෙන නිසා මෙතන අපිට අයිඩියා එකක් එනවා මාකට් එක ක්‍රෑෂ් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ වගේම මාකට් එක ක්‍රෑෂ් වෙලා තියෙනවා. ඉනිෂියල් ක්‍රෑෂ් එකේදී
ෆෝස් පැටර්න් එකක් දීලා තිනවා ලාස්ට් වේව් පැටර්න් එකට ගිය කාලට වඩා අඩු කාලෙකින් මේක බ්‍රේක් කරලා තිනවා. එතකොට මේකත් වැලිඩේට් කරගෙන මෙයා පහළට ඇවිල්ලා ABC කියන බ්ලැක් කරෙක්ෂන් එක මෙතන ABC 6 type එක කරෙක්ෂන් එකක් ඇවිල්ලා පහළට ඇවිල්ලා මම ඒක අරන් තිනවා W කියලා. මොන විදිහට ගත්තම මෙන්න මෙතනදී ගොඩක් ට්‍රේඩර්ස්ලා හන්ට් වෙන තැන කන්ෆියුෂන් තැනක් තියෙනවා. මෙන්න මෙතන ගත්ත කරෙක්ෂන් පැටර්න් එක මොකක්ද කොහොමද මේක just looking identify කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මාකට් එක බැලුමට මේක අඳුන ගන්න අමාරුයි. මෙතන ගිහිල්ලා තියෙන්නේ running flat එකක්. මෙතන ගිහින් තියෙන්නේ running flat එකක් ඕලන්න පුළුවන් මේක කවුන්ට් කරලා බලන්න මෙතන running flat එකක් විතර ගන්න පුළුවන්ද නැද්ද කියලා. ඉතින් running flat එකක් වුණොත් මෙන්න මේ පහළට ආපු ABC කියන 6x pattern movement එක W එකක් වෙලා running flat එකේ end එක combine වෙනවා X wave එකක් වශයෙන්. ඊට පස්සේ මෙන්න මේ X wave එකෙන් පස්සේ Y wave එක හැදිලා තියෙන්නේ ඕගලන්ට පේනවා ඇති triangle movement එකක් තමයි මම මාක් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතනින් මේ විදිහට A B C D E කියලා. එතකොට මෙන්න මේ සම්පූර්ණ වේව් එක මම අරන් තිනවා වේව් A එකක් වශයෙන්. කියන්නේ මෙන්න මෙතන ඉඳලා වැටිච්ච සම්පූර්ණ වේව් එක මම A වේව් එකක් කියලා හඳුනගෙන ආයි මේක අප් මූවමන්ට් එකක් ගිය නිසා මෙතන අපි ගත්ත WX5 කියන එකේ මූවමන්ට් එක අපිට වැලිඩේට් කරගන්න පුළුවන්. මේක වැලිඩේට් වෙලා තියෙනවා මේ X wave එකේ high එක මෙයා බ්‍රේක් කරලා තියෙනවා මෙතන ඉඳලා මෙතනට ගිය කාලට වඩා අඩු ටයිම් ෆ්‍රේම් එකකින්. මෙයා මෙතනදී ඉනිෂියලි ෆෝස් පැටර්න් එක දීලා තියෙනවා. මෙන්න මේ D එක බ්‍රේක් කරලා තියෙනවා. එතකොට එතනම වැලිඩ් වෙනවා. මෙතන ගිය ට්‍රයැන්ගල් එකත් හරි කියලා. ඒ වගේම D එකේ P එකක් බ්‍රේක් කරගෙන මෙයා ගිහලා තියෙනවා. කොහොමද එතනදී වැලිඩේට් වෙලා ඊට පස්සේ මෙතනදී මෙන්න මේ විදිහට ගිහිල්ලා A B C කියලා. මෙතන ස්පෙෂල් වේව් මූවමන්ට් එකක් ගියු තියෙන එක අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. මම ඕගලන්ට කලින් කිව්වා ට්‍රංකේටඩ් වෙනවා නම් මොකක්ද වෙන්නේ කියලා. මෙතන ඕගලන්ට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි වේව් මූවමන්ට් එක ගිහිල්ලා තින්නේ. මේක ගිහිල්ලා තිනවා 6x type එකක්. ඊළඟට මෙන්න මේ විදිහට correction එක ඇවිල්ලා මෙන්න මේ විදිහට දෙවනි වේව් එක ගිහිල්ලා තියෙනවා. දෙවනි වේව් එක ගිහිල්ලා තියෙනවා. එතකොට ඔයගලන්ට ප්‍රශ්නයක් වෙයි මෙතන correction එක කොහොමද ගත්තේ කියලා. මෙතන එක්ක triangle shape එකක් ගත්තද මොකක්ද ගත්තේ කියලා. මම මෙතනදී ගත්තේ මෙන්න මේ විදිහට මෙන්න මේක A B C කියලා. එතන තමයි ඕන විදිහට ජොයින්ට් වෙලා මේක මාකට් එක ගිහින් තියෙන්නේ. එතකොට බලමු මේක truncated වෙලාද කියලා. tip extension එක දාලා බැලුවොත් එන්න starting price එක end price එක correction එක කොතනට දාවේ මේක truncate වෙලා නැහැ. මේක minimum range එකට මේක ඇවිල්ලා තියෙනවා. 6 එකේ minimum range එකට මෙයා ඇවිල්ලා තියෙනවා. ඒතර මේක වැලිඩ් වෙනවා. correction එක 6 type 6ක් කියලා. ඒතර මෙතනදී මෙන්න මේ B wave එක වශයෙන් ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතන A wave එක හැදුවා, මේක B wave එක හැදුවා. C wave එකට මෙන්න මේ වගේ මම අරන් තියෙනවා. C wave එක මෙතන මෙන්න මෙහෙම වෙන දෙයක් වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා A B C. එතකොට මෙතන ඔයගලන්ට පේනවා මෙතන
ඔයගලන්ට ප්‍රශ්නයක් වෙනවා. මෙන්න මේක C wave මේක B wave වුණොතින් C wave එකක් ගමන් කරන්න මෙතන නිහිලා තියෙන ෆිබොනාචි ටූල් එක බලලා කොච්චරක් රීටෙස්ට්මන්ට් එක වුණා කියලා අපිට දැනගන්න වෙනවා. ඔයගලන්ට පේනවා මෙන්න මෙතන ෆිබොනාචි ටූල් එක තිබ්බම තියෙනවා 618 වලට වඩා මෙයා මූව් කරලා තියෙනවා. එhmenan අපිට පැහැදිලි මෙතන ෆ්ලැට් කරෙක්ෂන් එකක් වැලිඩ් කියලා. මෙතන ෆ්ලැට් කරෙක්ෂන් එකක් වැලිඩ් කියලා. එතකොට ෆ්ලැට් එකේ C එක එක්කෝ ඉම්පල්සිව් මෝඩ් එකක්, ඒ කියන්නේ ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකක් වෙන්න ඕන. එහෙමත් නැත්නම් ටර්මිනල් ඉම්පල්ස් එකක් වෙන්න ඕන. මෙතන මම අරන් තියෙන්නේ ටර්මිනල් ඉම්පල්ස් එකක් නෙවෙයි ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකක් විදියට මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ ෆෝර්ත් එකේදී තමයි මෙයා මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරන්නේ. එතකොට අපිට මෙන්න මේ විදිහට තිබ්බොත් 1 to 2 2 to 4 ට්‍රෙන්ඩ් ලයින් එක ගැහුවොතින් ඒක බ්‍රේක් කරන කලින් මෙයා ෆ්ලිප් එක හදලා ඉවර කරලා තියෙනවා. ඒක මෙතනදී මම ගන්නවා මෙන්න මේක 1 2 3 4 5 කියන ට්‍රෙන්ඩින් ඉම්පල්ස් එකකින් මෙන්න මේ ABC කියන ෆ්ලැට් කරෙක්ෂන් එක මෙන්න මෙතනින් 4368න් ඉවර කරා කියලා. ඊට පස්සේ මෙන්න මෙතන ඔයගලන්ට පේනවා ගිහිල්ලා තියෙනවා මෙතන ගිහිල්ලා තියෙනවා මෙන්න මේ විදියට ට්‍රයැන්ගල් වේව් මූවමන්ට් එකක්. ට්‍රයැන්ගල් වේව් මූවමන්ට් එකක් මෙතන ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ ABC කියන ෆ්ලැට් එක මෙන්න මේ ABC කියන ෆ්ලැට් එක මෙතනින් ඉවර වුණාට පස්සේ මේක සම්පූර්ණ ABC එක මම W කියලා අරගන්නවා. මෙන්න මේ ට්‍රයැන්ගල් එකේ ගිය එක මම X කියලා අරගන්නවා. එතකොට X කියලා ගත්තට පස්සේ y wave එකක් පහළට එන්න ඕනේ. y wave එකේ W එක y wave එකේ W එක මෙන්න මේ A B C කියන ෆ්ලැට් එකක් මම මාක් කරලා තියෙනවා. ෆ්ලැට් එකක් මම මාක් කරලා තියෙනවා. එතකොට මෙන්න මෙතනදී මෙන්න මේ විදියට ෆ්ලැට් එකක් මාක් කරලා ඊළඟ මෙන්න මේ y wave එකේ පැටර්න් එක WX කියලා මෙතනදී මම ආපහු අරන් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේම මේක ගිහිලා තියෙන්නේ මෙන්න මේ විදියට මෙන්න මෙතන සබ්වේව් WXY එකේ y එක මම මෙතන අරන් තියනවා A B C D T කියලා පැටර්න් එකක්. ඉතින් මෙන්න මේ අවසාන වේව් මූවමන්ට් එක මෙන්න මේ අරන් තියෙනවා. XY WXY කියන පැටර්න් එකේ y එක ට්‍රයැන්ගල් නම් කියන්නේ සබ්වේව් WXY කියන එකේ y එක ට්‍රයැන්ගල් වේව් එකක් වුණොත් දැන් ඔයගොල්ලන්ට ගොඩක් දෙනකොට මෙතන අපහැදිලිතාවයක් ඇති මෙතන කොහමද ට්‍රයැන්ගල් එකක් වෙන්නේ කියලා. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ නොලෙජ් එක පාවිච්චි කරලා මෙතන ගිහිලා තියෙන්නේ expanding triangle එකක්. expanding triangle එක rules බලන්න. rules බලලා ඔයගොල්ලෝ මේක කවුන්ට් කරලා වැලිඩේට් කරගන්න. යම් විදියකින් මෙතන expanding triangle එක ගියොත් මෙන්න මේ පොයින්ට් එක 3959. ඒ කියන්නේ මේ ළඟදී හදපු බොටම් එක ගෝල්ඩ් මාකට් එකේ බොටම් ලයින් එක වෙන්න ඉඩකඩ බොහෝ දුරට තියෙනවා. මොකද යම්කිසි විදියකින් මෙන්න මේ වේව් පැටර්න් එකේ ෆෝස් පැටර්න් මූවමන්ට් එක ඒ කියන්නේ මෙන්න මේ ලයින් එක අපි මාක් කරමු බ්ලූ කලර් එකකින් මෙන්න මේ ලයින් එක මෙතනට ගිහිල්ලා තියෙන ටයිම් එකට වඩා අඩු කාලයකින් බ්‍රේක් කරොත් මාකට් එක අප් වෙන්න possibility එක 90%කට එහා තියෙනවා. ඉතින් අපි බලමු මෙතනදී
මෙන්න මේ D එකේ ඉඳලා E එකට ගිය කාලේ බැලුවොත් අපිට කවුන්ට් කරගන්න පුළුවන් මෙන්න මේ date range කියන tool එක භාවිතා කරලා අපිට මාක් කරගන්න පුළුවන් මේ විදිහට දල වශයෙන් මෙතන එනවා 41 බාස් 41ක් තමයි කියන්නේ මෙතන කාලෙත් තියෙනවා දවසයි පැය 19කින් තමයි මේ මොහොත එක පහළට ගිලා තියෙන්නේ. අපිට බලන් ඉන්න පුළුවන් හෙට දවසේ මාකට් එක මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකත් බ්‍රේක් කරගෙන මෙන්න මේ හයි එක ඒ කියන්නේ මෙතනින් පටන් ගත්ත මාකට් එක මෙතනින් පටන් ගත්ත මාකට් එක මේම ඇවිල්ලා මෙතන පොඩි රීටෙස්ට්මන්ට් එකක් දීලා මෙයා මේක බ්‍රේක් කරොතින් අපිට මාකට් එක රිවර්ස් වුණා කියලා අදහසක් ගන්න පුළුවන්. යම් කිසි විදියකින් මෙන්න මෙතන තියෙන හයි එක සම්පූර්ණයෙන් මෙයා බ්‍රේක් කරොතින් මාකට් එක 95%ක්ම බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් බවට රිවර්ස් වෙනවා කියලත් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට දැන් බලන් ඉන්න වෙනවා හෙට දවසේ මෙයා මාකට් එක උඩට ගිහිල්ලාද එහෙමත් නැත්නම් මාකට් එක තව දුරටත් මෙයා මේ විදියට පහළට එනවාද කියලා. ඉතින් අපිට ඔන්න ඕක තමයි පළවෙනි අ, අදහස විදිහට මගේ තියෙන්නේ පළවෙනි ඔප්ෂන් එක තියෙන්නේ මාකට් එක බොහෝ දුරට උඩට අප් වීමේ කියන්නේ බුලිෂ් පැත්තට රිවර්ස් වෙන්න හැකියාව තියෙනවා. ඒ කිව්වේ මෙන්න මේ A B C D E කියලා පැටර්න් එක වැඩ කරොත්. අපි හිතමු යම් විදියකින් මේ පැටර්න් එක උඩට කන්ටිනියු වෙන්නේ නැතුව මෙන්න මේ එතනින් වගේ. එහෙමත් නැත්නම් මෙන්න මේ හරියෙන් වගේ. මාකට් එක රිවර්ස් වුණොත් මොකක්ද වෙන්නේ කියලා. එහෙම වුණොත් මෙතන මම අරන් තියනවා ඊළඟ පැටර්න් එක මෙන්න මේ විදියට මෙන්න මේක 1 මේක 2 ඊට පස්සේ තුන්වෙනි වේව් පැටර්න් එක ඒ කියන්නේ මෙතන ටර්මිනල් ඉම්පල්ස් මෝඩ් එකක් මෙතන යනවා කියලා. ඒ කියන්නේ මෙන්න මේක මම WXY කියන ගත්ත එක A B C කියලා මූවමන්ට් එකක් කියන්නේ උඩින් නම් ආපු එක A එකක් මේක B එකක් ඊළඟට මේ විදියට ටර්මිනල් ඉම්පල්ස් එකක් 1යි 2යි ඔයගොල්ලෝ දන්නවා තර්ඩ් එක ෂෝටස් වෙන්න බෑ එහෙමනම් මෙතන ෂෝටස් එක වෙන්න බෑ මෙතන තර්ඩ් එක වුණොත් මේක ෂෝටස් වෙනවා මේකට වඩා ඒක නිසා පොසිබිලිටි එක තියෙන්නේ මෙන්න මේ පොයින්ට් එකයි නම් තර්ඩ් වේව් එක වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතනින් උඩට ගිහිල්ලා මේ මෙන්න මේ විදිහට මේ ලෝ එකත් බ්‍රේක් කරන පහළට ඇවිල්ලා මෙන්න මෙතන තුන්වෙනි වේව් එක හදලා ඒ කියන්නේ මෙන්න මේ ලෝස් ප්‍රයිස් එක මෙහා බ්‍රේක් කරන්න පුළුවන් 3941 බ්‍රේක් කළා තර්ඩ් වේව් එකක් හදලා ෆෝර්ත් වේව් එකට මෙහා අප් එකක් ගන්න පුළුවන් මෙන්න මේ හයි එක මෙන්න මේ ලෝ එක බ්‍රේක් කරගෙන මෙහා යන්න ඕන මොකද මේක ටර්මිනල් ඉම්පල්ස් එකක් නිසා. එතකොට ආයෙත් අපිට 4019ට 4049ට 50ට වගේ එනවා කියලාත් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඒ මුණතින් ලාස්ට් වේව් මූවමන්ට් එක එන්නේ. ඒක බොහෝ දුරට මෙන්න මෙතන තියෙන ග්‍රීන් ලයින් එකකින් ටච් වෙලා යන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ග්‍රීන් ලයින් එක බ්‍රේක් කරලා අප් වෙන්න පොසිබිලිටි එක තියෙනවා. කොහොම හරි ගත්තොත් මෙන්න මෙතන 3883 ඉඳලා බොහෝ දුරට 3840 වගේ මාකට් එක අප් වෙන්න පුළුවන්. මෙතනදී අප් වෙන මාකට් එක දිගටම අප් නොවුනොත්. ඉතින් අපිට බලන් ඉන්න වෙනවා හෙට දවසේ විශේෂයෙන්ම හෙට දවසේ මාකට් මූවමන්ට් එක සඩන් අප් එකක් කරා යයිද එහෙමත් නැත්නම් ඩවුන් එකට යයිද කියලා අපිට හෙට දවසේ බලාගෙන ඉන්න වෙනවා.
ඉතින් ඔන්න ඕක තමයි මගේ මේන් අදහස කෝල් මාකට් එකට මොකක්ද වෙන්නේ කියලා මම ඕගලන්ට බෙයාරිෂ් පටන් ගත්තේ බෙයාරිෂ් මූව්මන්ට් එක පටන් ගත්තේ තැන ඉඳලා ඕගලන්ට මම විස්තර කරා මේක කොහොමද මූව් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඕගලන්ට පුළුවන් දාලා අයිඩියා එකක් ගන්න ඕගලන්ගේ නොලෙජ් එකත් එක්ක මම කියපු දේවල් ඔයගොල්ලෝ පාවිච්චි කළා. ඕගලන්ට පුළුවන් වේව් කවුන්ටර් එකක් කරන්න. එහෙමත් නැත්නම් ඕගොල්ලෝ රීටේල් ට්‍රේඩර්ස්ලා නම් ඒ කියන්නේ වෙනත් කන්සෙප්ට් යූස් කරනවා නම් ඔයාලා ඒ කන්සෙප්ට් දාලා බලන්න පුළුවන් මාකට් එක මොන විදිහේ මූව්මන්ට් එකක් දෙයිද කියලා. ඉතින් ඒක තමයි මගේ උතර උතන ඔප්ෂන් මම දෙකක් කිව්වා. එකක් මේ වේව් පැටර්න් එක A B C D E කියලා ට්‍රයැන්ගල් එකක් ඉවරයි නම් මේක දිගටම මේක අප් වෙන්න ඕනේ කියලා. දිගටම අප් වෙන්න ඕනේ කියලා පළවෙනි ඔප්ෂන් එක කිව්වා. දෙවෙනි ඔප්ෂන් එක මම කිව්වා මේක ටර්මිනල් ඉම්පල්ස් එකක් නම් මේක ආපහු සැරයක් පහළට ගිහිල්ලා ආපහු සැරයක් උඩට ගිහිල්ලා වැටෙන්නත් පුළුවන්. වැටිලා උඩට යයි කියලා. ඉතින් ওই ඔප්ෂන් දෙකට අමතරව මගේ තව ඔප්ෂන් එකක් තියෙනවා මම ඒකත් ඔයගලන්ට ෂෙයා කරන්නම්. මෙන්න මෙතනදී අපි යමු ආයි මුලට. ඔය මුලට ගියොතින් මෙන්න මේකේ දැන් අපි ගත්තේ WX කියලා පැටර්න් එකක් නේ. මෙතනදී තව ඔප්ෂන් එකක් තියෙනවා මෙන්න මේක AB එකක් වුණොත්. මෙන්න මේක AB එකක් වුණොත් අපි බලමු මෙතන AB එකක් වශයෙන් ගන්න පුළුවන්ද කියලා. AB එකක් වශයෙන් ගන්න පුළුවන්ද කියලා බැලුවොත් මෙතන එහෙම වුණොත් අපිට ගන්න වෙන්නේ මෙන්න මෙතන ඉඳලා ආපු වේව් මූව්මන්ට් එක. මෙතන ෆ්ලැට් එකක් කියලා ගන්න බෑ මොකද මෙතන ෆිබොනාචි ෆිබ් ලෙවල් එක මිනිමම් ෆ්ලැට් රික්වයර්මන්ට් එකට ඇවිල්ලා නැහැ. මිනිමම් උගලන්ට පේනවා මේ 618 එකට ඇවිල්ලා නැහැ. ඒක නිසා තමයි මෙතනදී ස්මෝල් x කියන කැටගරියට මේක වැඩ කරලා තියෙන්නේ. යම් විදිහකින් මෙතන ට්‍රයැන්ගල් එකක් අපිට මාක් කරගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙනවා මෙන්න මේ ෆ්ලැට් එකක් විදිහට මේක ගන්න. ඉතින් මම ඒක බැලුවේ නෑ. දැන් ට්‍රයැන්ගල් එකක් ගන්න පුළුවන්ද කියලා ඔයගලන්ට අයිඩියාස් තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මෙතන ට්‍රයැන්ගල් එකක් ගන්න පුළුවන්ද කියලා. එහෙම ගත්තොත් ඔයගලන්ට ෆ්ලැට් එකක් වශයෙන් අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මෙතන වේව් පැටර්න් එක WXY කියන කම්ප්ලෙක්ස් මොඩල් එකකින් ගිහිල්ලා තියෙන කියලා මම මාක් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ මාක් කරපු එක මේක යා කරගත්තොත් මෙන්න මේ වගේ ලුක් එකක් ඔයගොල්ලන්ට එනවා පැටර්න් එක කොයි වගේද කියලා ඔයගොල්ලන්ට දාල පික්චර් එකක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට WXY කියන එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මෙතනදී මාකට් එක සෙලර්ස්ලාගේ ප්‍රෙෂර් එක අඩු වෙලා බයස් පැත්තට හැරෙන ලකුණු මට මගේ දැනුම හැටියට මෙතන ඇවිත් තියෙනවා. ඒ කියන්නේ ට්‍රයැන්ගල් මෝඩ් එක මෙතනදී වැලිඩ් වුණොතින් මාකට් එක රිවර්ස් වෙන්න පොසිබිලිටි එක හොඳටම වැඩි. මගේ නොලෙජ් එකට අනුව මොකද මෙතන අන්තිමට ගිහලා තියෙන වේව් මූව්මන්ට් එක මෙයා සයිඩ් වේ අරන් යනවා. මෙයාට පහළට තවදුරටත් ගේන්න බැරි කමක් තියෙනවා. සෙලින් ප්‍රෙෂර් එක අඩු වෙලා බයින් ප්‍රෙෂර් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි බලමු එනම් මාකට් එක ඉදිරියට කොමක්ද වෙලා තියෙන්නේ කියලා. ආයෙත් මම කියන්නම් සමරි එකක් වශයෙන් මෙතනදී ට්‍රයැන්ගල් එක වැලිඩ් වුණොත් වැලිඩ් වෙන්නේ කොහොමද? මෙන්න මේ D කියන ප්‍රයිස් එක D කියන ප්‍රයිස් එක මෙතන තියෙන්නේ 4081යි. මෙන්න මේ 4081 යම් විදියකින් 4080යි 4080 යම් විදියකින් මේ යන අප් මූව්මන්ට් එකෙන් බ්‍රේක් කරොත් මේට මෙතනට ගිය කාලයට වඩා අඩු කාලයකින් මෙයා වැලිඩ් වෙනවා ට්‍රයැන්ගල් එක පාර්ෂලි වැලිඩ් වෙනවා. ඊට පස්සේ මෙයා අපිට කොන්ෆිඩන්ස් එකක් තියන්න පුළුවන් මෙන්න මේ හයි එකත් මෙයා බ්‍රේක් කරන්න පොසිබිලිටි එක තියෙනවා කියලා. ඒ කියන්නේ එතන හයි එක මාක් කරමු කීයක් තියෙන්නේ කියලා. හයි එක තියෙන්නේ 4204ත් බ්‍රේක් කරගෙන
මෙතනින් පටන් ගත්ත අප් එක යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට ට්‍රේඩ් එකක් ඇචීව් කරනවා නම් මෙතන මෙන්න මේ මෙතන තියෙනවා ට්‍රෙන්ඩ් ලයින් එකක් ගහලා ට්‍රෙන්ඩ් ලයින් එක මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකක් නෙවෙයි මම ගත්ත මාක් කරපු එක. දැන් එන්න ඕනේ. මෙන්න මෙතන එන ට්‍රෙන්ඩ් ලයින් එක. මෙතන තියෙන අපි ගහමු මේ විදියට. මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ගැහුවොත් මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරොත් අපිට එක්ස්පෙක්ට් කරන්න පුළුවන් මේ මූව්මන්ට් එක දිගටම යනවා කියලා. නැත්නම් මෙතනින් ගොඩක් දුරට මෙන්න මේ ඒරියා එකෙන් මාකට් එක වැටෙන්න පුළුවන් මෙන්න මේ පොයින්ට් එකකින්. වැටෙනවා නම් ඔන්න ඔතනින් පොයින්ට් එක නම් ඔයගොල්ලන්ට ඉතින් මෙතනදී සෙල් ට්‍රේඩ් එක මම ගියසුමානේ මම සෙල් ට්‍රේඩ් එක දීලා තියෙන්නේ. සෙල් ට්‍රේඩ් එක බලන්න ට්‍රිගර් වෙලාද මොකද තත්ත්වය කියලා. සෙල් ට්‍රේඩ් එක අරන් නැත්නම් ඔයගොල්ලන්ට මේ මාකට් එක මූව් එකක් බලලා මෙන්න මෙතෙන්ට ප්‍රයිස් එක ආවොත් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනදී ට්‍රේඩ් එකක් ගන්න. මෙන්න මේ පොයින්ට් එකට SL එක තියලා. එහෙමත් නැත්නම් සේෆ්ටි පැත්තක මෙන්න මේ හයි එකම සෙල් එක තියලා ගන්න පුළුවන්. පහළට වැටුණොත් ගොඩක් දුරට මෙන්න මේ ග්‍රීන් ලයින් එක ළඟට මාකට් එක එන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ එකත් වොච් කරන්නේ නැත්නම් ඒ වගේම අනිත් පැත්තට යන්න පුළුවන්. මෙන්න මේ පෝස්ට් පැටර්න් එක දෙනකම් ඕගොල්ලෝ ඉඳලා මෙන්න මේ ලයින් එක බ්‍රේක් කරන යන ඉඳලා මෙන්න මෙතන මේ විදිහට ආවොත් මාකට් එක මේක බ්‍රේක් කරොත් මෙන්න මෙතනින් වගේ ඩවුන් එකක් එන්න පුළුවන්. ඒ කියන්නේ රීටෙස්ට්මන්ට් එකක් දෙලා මෙන්න මේ රීටෙස්ට්මන්ට් එකකින් ඕගොල්ලන්ට ලෝන් ට්‍රේඩ් එකක් අල්ලන්න පුළුවන්. මෙන්න මෙතනට SL එක කියලා. ඉතින් ඔක බලලා ඔයගොල්ලෝ ට්‍රේඩ් එකම ගන්න. ඔයගොල්ලෝ බලන්න මොන වගේ ට්‍රේඩ් එකක්ද තමයි ට්‍රිගර් වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ කන්ෆර්මේෂන්ස් අතුව ට්‍රේඩ් වලට යන්න. මොකද මාකට් එක හයි රිස්ක් පොසිෂන් එකේ තියෙන්නේ. ඉතින් ඔන්න මගේ අදහස ඔයගොල්ලන්ට ෂෙයා කරා. අපි එනම් බලමු හෙට දවසේ මාකට් එක මෙන්න මේ අවස්ථාවෙන් කුමක් කරයිද කියලා. ඉතින් ඕගලන්ට බලන් ඉන්න පුළුවන් මාකට් එක මොකද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට මේ කවුන්ට් කරනකොට කන්ෆියුස් වෙන තැනක් මම ඔයගොල්ලන්ට පෙන්වන්න මෙන්න මේ අවස්ථාව. ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් මෙතන කන්ෆියුස් වෙයි කොහොමද මම මෙතන ABC කියන ෆ්ලැට් එකක් ගත්තේ කියලා. ඒක වැලිඩ්ද මොකක්ද කියන කන්ෆියුෂන් එකක් ඔයගොල්ලන්ට ඇති. යම් කෙනෙකුට මෙතන ගන්න පුළුවන් WXY කියන පැටර්න් එකකුත් ගන්න පුළුවන්. මම මෙතන ගත්තේ මෙන්න මේ small x WXY කියන එක A wave එකක් කියලා අරගෙන මෙන්න මේ triangle එක B wave එකක් කියලා අරන් තමයි අරන් තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ දන්නවා ෆ්ලැට් එකක් වෙනකොට මෙන්න මේ 618 කියන රූල් එක බ්‍රේක් කරලා නේද මෙතන තියෙන්නේ කියලා. නියෝගය කරන කට්ටිය ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මෙතන මෙන්න මේක ඉන්වැලිඩ් කියලා. නමුත් මෙතන A wave එක complex WXY එකක් වුණු තියෙනවා. මෙන්න මෙතන triangle wave එක contracting triangle එකක් වුණොත් මේක පහළට ඇවිල්ලා තමයි මේක move වෙලා තියෙන්නේ. එතකොට මෙතන complexity එක අනුව මෙතන triangle එකක් ගිය අවස්ථාවක 618 එක අපිට අයින් කියන්නේ මග හැරලා අපිට මෙන්න මේක ෆ්ලැට් එකක් විදියට කවුන්ට් එක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කම්ප්ලෙක්සිටි රූල් එක අනුව. නමුත් එහෙම ගන්න බැරි කෙනෙක් ඉන්නවා මෙතන WXY කියන රූල් එකකට ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඒක තමන් ඔබ කවුන්ට් එකට අනුව බලන්න. ඒ මෙතන මෙතන A wave එකක් කියලා આવොත් මේක W කියලා අරගෙන මේක X කියලා අරගෙන මෙන්න මෙතන Y wave එක මේ විදිහටත් ඔයගලන්ට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක ඉතින් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ මේ කවුන්ට් එක කොයි වගේද කරන්න කියලා ඒ විදිහට ඔයගොල්ලෝ ගන්න. ඊළඟට මම තව දෙයක් ඔයගලන්ට පෙන්වන්න හිතුවා. මෙන්න මෙතන. මේ සම්පූර්ණ වේව් පැටර්න් එක ගත්තදී. ඒ කියන්නේ ඉනිෂියල්. මෙතන ලාස්ට් වේව් එකේ ගිහලා තියෙන විදිහ. දැන් මෙතන WX කියන එක මම වැලිඩ් කරනවා. ඒක මට මේ
මෙතන මොන විදියට ස්මෝල් x ඒ කියන්නේ මේ විදියට ගත්තත් ඕගොල්ලෝ මේ විදියට මෙන්න මේක ගත්තත් මෙතන ස්මෝල් x එකක් දීලා තියෙනවා කියලා ඒක වැලිඩ් කරගන්න. ඊළඟට මෙන්න මේ pearish movement එක තවදුරටත් කන්ටිනියු වෙනවා කියලා ගත්තොත් අපිට පුළුවන් මෙන්න මේ විදිහට wave movement එකක් ගන්න. මෙතන මම අරන් තියෙන sub wave correction වැලිඩ් නිසා මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන දීලා තියෙනවා zigzag movement එකක්, මෙතන තියෙනවා triangle movement එකක්. මෙන්න මේ විදිහට නියෝ වේව් මේකින් පැටර්න් එකක් අපිට මෙතන මාක් කරගන්න පුළුවන්. මෙන්න මම බෝල්ඩ් එකෙන් මේක දාන්නම් ඔයගලන්ට අයිඩෙන්ටිෆයි කරගන්න විදිහට. මෙන්න මේ විදිහට ඩයමෙට්‍රිකල් පැටර්න් එකකුත් අපිට මාක් කරගන්න පුළුවන්. නියෝ වේව් වලට අනුව බැලුවත් ඔයගලන්ට පේනවා මෙන්න මේ විදිහට බෝටයිල් එකක් බෝටයිල් මෝඩ් එකේ මෙන්න මේ විදිහට මෙන්න මේ W කියන එක මෙන්න මේ W කියන මම මේ බෝල්ඩ් ලයින් වලින් ලොක් කරන්න ඔයගලන්ට පැහැදිලිව පේන්න මෙන්න මේ විදිහට මෙන්න මේ පොයින්ට් එක මෙන්න මේ පොයින්ට් එක ඔයගලන්ට ගන්න පුළුවන් ඩයමෙට්‍රිකල් පැටර්න් එකේ පළවෙනි W එක විදිහට. එහෙමනම් මේක W නම් X wave එකක් උඩට එන්න ඕනේ. අපිට මිනිමම් X wave එක small x එකක් වුණොත් 38.2 වලට එන්න ඕනේ. එහෙම නැත්නම් 618 වලට එන්න ඕනේ. අපි මෙතනින් නම් බැලුවොත් එහෙම අපිට මෙතන යම් විදියකින් මෙන්න මේ ඩයමෙට්‍රිකල් පැටර්න් එක මොකද ගන්න පුළුවන් මෙතනට. මොකද ඩයමෙට්‍රිකල් පැටර්න් එක මේකේ ලෝ එකක් බ්‍රේක් කරලා මූව් වෙන්න බෑ. එහෙනම් ලෝ එකටම ගන්න ඕනේ මේක. මෙන්න මේ විදිහට ගත්තොත් මෙන්න මේ 618 එකට මෙන්න මේ x wave එක එන්න අපි මෙතන ඩයමෙට්‍රිකල් පැටර්න් එකක් ගත්තොත් මෙන්න මේ විදිහට මේ පළවෙනි එක දැන්ට ගත්තා කියනවා. පළවෙනි එක මෙන්න මේක W එකක් වුණොත් අපිට මෙන්න මේ ආකාරයට ඒ කියන්නේ මෙතනට 618 එකට හෝ එහෙමත් නැත්නම් 38.2 එකට එහෙමත් නැත්නම් large x එකක් නම් මේක මෙන්න මේ විදියට මූව් වෙලා පහළට වැටෙන්නත් හැකියාව තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන ප්‍රයිස් එක මෙතන මේ රෙසිස්ටන්ස් එකක් ගත්තොත් මෙන්න මේ වගේ තැනකටත් ඇවිල්ලා 4600ට 700ට ඇවිල්ලා මාකට් එක ආපහු ඩ්‍රොප් වෙන්න පුළුවන්. මෙන්න මේවා ගියා වගේ දල වශයෙන් ඩිෆෝල්ට් එකක්. ඒ කියන්නේ අපිට මාකට් එක තව වැටෙන්න පුළුවන්. එහෙම වුණොත් මෙන්න මේ වගේ 3200ට වැටීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒක වැටෙන්න මෙතන පොඩි අප් මූවමන්ට් එකක් මේ විදියට එන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන මූවමන්ට් එක මෙන්න මේ විදියට අප් මූවමන්ට් එකක් අඩුම තරමින් මෙන්න මෙතනටවත් එන්න ඕනේ. ඒ කියන්නේ 4400 ක්‍රොස් කරලා මෙහා ආවොත් අපිට possibility එකක් තියෙනවා මෙතන diametrical pattern එකක් වුණොත් W කියන එක diametrical pattern එකක් වුණොත් x එක මේ විදිහට move කරලා නැවත මෙතන එක්ක diametrical pattern එකක් එහෙමත් නැත්නම් වෙන යම් මොකක් හරි pattern එකක් මෙතන ගිහිල්ලා මෙහෙම down වෙන්න හැකියාවකුත් තියෙනවා. දැන් අපිට කියන්න බෑ කන්ඩිෂන් එක අනුව මොන වගේ පැටර්න් මූවමන්ට් එකක් වෙයිද කියලා. අපි හැම පැත්තෙම අයිඩියා කරගෙන මේක මාකට් එක ගැන අපි වොච් එකේ ඉන්න ඕනේ. ඉතින් මම ඕකත් ෂෙයා කරේ ඔයගලන්ට නියෝ වේව් වලින්ම කවුන්ට් කරන කෙනෙක් ඉන්නවනේ ඔයගලන්ට අයිඩියා ගන්න මෙතන ඩයමෙට්‍රිකල් පැටර්න් එකක් දීලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න මේක වැලිඩේට් කරලා මම මෙතන වැලිඩේට් කරේ නෑ. මම මෙතන iLook එකෙන් කිව්වේ ඔයගලන්ට පුළුවන් මේක වැලිඩේට් කරගන්න.
මෙතන ඇත්තටම නියෝ වේව් එකේ අනුව ඩයමෙට්‍රිකල් පැටර්න් එකක් වේව් 7ක එකක් දීලා තියෙනවා කියලා ඔයගලන්ට බලන්න පුළුවන්. 1යි 2යි 3යි 4යි 5යි 5යි 6යි 7යි. මෙන්න මේක මෙතනට එන්න ඕනේ. නෝ විදිහට එන්නේ. ඔයගොල්ලෝ බලන්න කවුන්ට් කරලා මේ වගේ වේව් 1 එක 2 එක 3 එක 4 එක 5 එක 6 එක 7 එක මේ හතක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. මෙන්න මේ විදිහට ඩයමෙට්‍රිකල් පැටර්න් එකක් මාක් කරගන්න පුළුවන්. මෙතන දැන් මේක අවුල් දාලාවක් වුණා මම මේ විදිහට විදිහට ඉඳලා ඉතින් වලට මම අයිඩියා එක පෙන්වන්න තමයි ඒක පෙන්නුවේ. ඔයගොල්ලෝ බලන්න මෙතන වේව් හතක් ගිහිල්ලා තියෙනවා. ඒක වැලිඩේට් කරගන්න පුළුවන්ද තමන්ගේ කවුන්ට් එකට අනුව කියලා බලන්න පුළුවන්. ඉතින් ඔන්න දැනට ඕ ටික තමයි මට ඔයගොල්ලන්ත් එක්ක ෂෙයා කරගන්න ඕනේ. ඉතින් මගේ අයිඩියාස් ටික මම ඔක්කොම ඔයගොල්ලන්ට කිව්වා ඔන්න. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ නොලෙජ් එක පාවිච්චි කරලා මෙතන දීලා තියෙන පැටර්න් එක කොයි වගේ පැටර්න් එකක්ද මම කිව්වේ විදි පැටර්න් එකක්ද එහෙම නැත්නම් මම කිව්වේ පැටර්න් එකට එහා ගිය පැටර්න් එකක් මෙතන දීලා තියෙනවා කියලා ඔයගොල්ලෝගේ අයිඩියා එකතු කරගෙන ඔයගොල්ලෝ ප්‍රෙඩික්ෂන් එකක් කරගන්න මේ මාකට් එක මොකද වෙන්නේ කියලා. ඉතින් ඔන්න මගේ අයිඩියාස් ටික ඔක්කොම මම ඔයගොල්ලන්ට ෂෙයා කරලා තියෙනවා. අපි දැන් අපිට තියෙන්නේ වොච් කරලා බලන්නයි මාකට් එක මොන විදිහේ මූව්මන්ට් එකක් හෙට දවසේ ඉඳලා මේක දෙයිද කියලා. ඉතින් එහෙනම් ඔයගොල්ලන් මාකට් එක ගැන බලලා ඔයගොල්ලෝ පරිස්සමින් ට්‍රේඩ් කරගෙන යන්න. එහෙනම් හැම දිනාටම ජය වේවා.